හෙලෝ වීවර්ස් සාදරයෙන් පිළිගන්නවා ඇනිමේ ෆ්‍රෙන්ඩ්ස් අපේ channel එකට. අද මම කතා කරන්න යන්නේ රොක් ලී. එහෙම නැත්නම් හાર્ඩ් වර්කර්. රොක් ලී කියන්නේ අලුත් කතා මාලාවේ ඉන්න සෝසේසිම චරිතයක්. මොකද අනිත් නින්ජා වරුන් වගේ කොට උපතීම නින්ජුසු මායා බලය ගියන්ජුසු භාවිතා කරන්න බැහැ. ඒත් ඔහුට ඒකෙන් සැලුනේ නැහැ. ලීගේ ජීවිතය වෙනස් කරේ ඔහුගේ ගුරුවරයා වන මයින් ගයි. ගයි ඔහුට ඉගෙනුවේ නින්ජුසු නැති වුණා තයිජුසු වලින් ලෝකෙ යන්න පුළුවන් කියලා. ලීගේ කොළපාට ජම්ප් සූට් එක සහ කොණ්ඩ විලාසය පවා ඔහුගේ ගුරුවරයාට දක්වන ගෞරවයක් විදිහට පාවිච්චි කරනවා. රොක් ලී සතු පොළ තුරුම්පුවක් තමයි අටමහා ද්විත්ව විවෘත කිරීමේ හැකියාව. මෙහිදී සිරුර ශක්තිය සීමාව ඉක්මවාම උදාහරණයක්. ගාරා සමග පැවති සටනේදී ලී මේ ද්වාර විවෘත කරලා පෙන්වපු වේගය සහ බලය මුළු ඇනිමේකම හෙල්ලුවා. මේක ලීගේ තවත් අමුතු දක්ෂතාවයක්. ඔහුට වැරදීමකින් හෝ මත්පැන් ස්වල්පයක් ශරීරගත වුණොත් ඔහු කිසිවෙකුටත් අල්ලන්න බැරි තරම් වේගවත් සහ අනාවැකි කිව නොහැකි සටන්කරුවෙක් වෙනවා. ලී හැම වෙලේම කියන්නේ හાર્ඩ් වර්කර් බෙස්ට් ටැලන්ට්. දක්ෂතාවයට වඩා උත්සාහය වටිනවා කියලා. තමන්ට යමක් බෑ කියලා අත නොහැර දිනකට 10 වරයක් පුහුණු වෙලා ලෝකෙම දක්ෂතම තයිජුත්සු නින්ජාවරයෙක් ඒක තමයි ඔහුගේ ජයග්‍රහණය. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඔයාලත් රොක් ලීට කැමති නම් කමෙන්ට් එකක් දාන්න.